දැන ගැනීම වෙනසයි කියන්නේ. ඔබතුමාම මම තමයි නිර්මාණය කළේ මහත්තයෝ. ඔව් මම දන්නවා. හිතලා බලන්න අපිටම කියලා රාක්ෂයෙක් කෙනෙක් කොච්චර හොඳයිද? ඒත් අපේ අම්මා මගේ ආයුධ ඔක්කොම අරගෙන හංගලා දාලා. මමත් එහෙමයි. වැඩක් නෑ. පරතුරු ගන්න අමතක කරන්න එපා. දැන ගැනීම වෙනසයි කියන්නේ. ඔබතුමාම මම තමයි නිර්මාණය කළේ මහත්තයෝ. රාක්ෂ මහත්තයෝ. රාක්ෂයාණනි. අයියෝ! මේවා මේ මුහුදුම නාටියක් රඟපානකොට කැපී පෙනෙන්න විශ්සලා ගන්නත් එපැයි. නාටියක් රඟපාද්දි පොඩ්ඩක් විශේෂයෙන් කැපී පෙනෙන්න එපැයි. ඒකයි මේ. පාර්සලයක් කෙනකම් බලන් ඉන්නේ. ඒක තාමත් ආවේ නෑනේ. ඔව් මම දන්නවා. හිතලා බලන්න අපිටම කියලා රාක්ෂයෙක් කෙනෙක් කොච්චර හොඳයිද? හරියට නිකන් මූවි එක වගේ තියෙන්නේ. මේක වතුරට දාලා බලාගෙන ඉන්න විතරයි තියෙන්නේ. හලෝ ඔය අරිනාත්මකයි. ඔයා දන්නවද? ඔක්කොටම කලින් උඩට නමක් දාලා ඉන්න ඕනේ රාස පැටියෝ. මේක අරගෙන වතුරට දාන්න. ඊට පස්සෙ බලාගෙන ඉන්න ඔබේ ඇස් ඉස්සරහම මෙයා ලොකු වෙන විදිය. අපිට කිල්ව ආකර්ෂණය කළ කිස් එකක් ගන්න බෙහෙතක් තමයි ඕන වෙලා තිබුණේ. කිල් කාටුන්ලත් කොල්ලන්ව වශී කරගන්න බෙහෙත් හදන. කොල්ලන් වශී කරගන්න චෙක් විතර. ඒත් ප්‍රශ්නයකට තිබුණේ කිස් එකට හදපු බෙහෙත සොම්බි වෛරස් එකක් උන එක. මෙතන ඉන්න හැමෝම අපි විම්බුත් එහෙම හැදෙන ලඩේ හොයාගන්න බැරි වෙ නේද?